ටිකස් එක මරු බාණ්ඩයක් තියෙනවා මෙතන මේ. අනාගතයේ දවසක මේක තමයි කාර් එක. දැනට තියෙන්නේ මේක. ඒකත් රෙන්ට් එකට වදින්න. අපි බලමු නේ මොකද එන්නේ කියලා. ඉතින් ලොන්ඩ්‍රි නම් හොදගත්ත ඇඳුම් ටික දැන් ඉනන් ඩ්‍රයි කියලා ඒක සිලෙක්ට් කරගෙන ඔව් එච්චරයි. ඒ අපේ දාගත්තට පස්සේ කිසිම අවුලක් නැහැ. ඉතින් DJI Mini 3 අර ආගම් වස්කාරයක් What gift එක හම්බුණා. ස්පීඩ් එක 100යි. අර ජෙක් එන්ජින් එක මේක 27 ඉන්ච් රාජයා ඉන්නවා නිදාගෙන. හලෝ කොහොමද අපේ ආම්දුරේ මොනිටරයක් ගත්තා අපේ ආම්දුරේ. ඉතින් මම මේක බිමට යෝ මොකද වෙන්නේ ආයිබෝවන්. මම මේ කතා කරන්නේ අද වීඩියෝ එකේ අද කතා කරන්නේ. එතකොට ඔයාලට අදම වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ දවස් 3-4කින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මම හිතුවා ටක් ගාලා වීඩියෝ එකක් ගේන්න කියලා. නැත්තම් මගේ ස්පීඩ් එකත් කඩනවා වීඩියෝ එකේ. channel එක මොනිටයිස් කරගන්න තියෙන chance එක අඩුයි. ඉතින් channel එක කරන්න අනිවාර්යෙන් income එක හොයාගන්න. සහ ඉතින් ඔයාලට ගොඩක් කට්ටිය මෙහෙට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් එයාලටත් ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා channel එක. මොකද මමත් ඒ ඉන්න කාලේ ගොඩක් YouTube channels බලලා තියෙනවා. ඉතින් ඒ channels ගැන මම කියන්නම්. ඔයාලත් ඒවා ගිහලා බලන්න අනිවාර්යෙන්. මොකද ඒ channels වලින් ලොකු දෙයක් ගන්න පුළුවන්. සහ ඉතින් මටත් මොනාරි දෙයක් දෙන්න පුළුවන් නම් මට YouTube කරන්න ආසාවකුත් තිබ්බා. ඒකට මට කැමරාවකුත් හම්බුණා. ඉතින් ඒක මම YouTube පටන් ගත්තේ. ඉතින් එහෙම වෙන හින්දා ඉතින් අද වීඩියෝ එකක් දාන්න හිතුණා. මම අද රෑ හරි මහ රෑ නැගිටගෙන අද දානවා කොහොමද වීඩියෝ එක. ඉතින් අද උදේ වැඩ වගේක් තිබුණා. ලේබර් එකක් ගිහිල්ලා කරලා ටක් ගාලා ඇවිල්ලා කැම්පස් එකට වැඩ වගේක් තිබුණා. තව සර්ලා වැඩ වගේක් දාලා තිබ්බා. යාළුවෙක් වැඩක් තිබුණා. මොම පොඩි වැඩ වගේක් තිබුණා. ඉතින් ඒ වැඩ ටික කර හිටියේ. මෙන්න මේවා තමයි වැඩ. ඉතින් මේ ඩයජෙස්ටිව් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා මම එක මෙහෙම වහන්න මේ පෝස්ට් එක ගැන විතරක් හිතන්න. සබ්ජෙක්ට් රිලේටඩ් ඉඳන්ද මේ ඊට පස්සේ ඔය පොඩි පෝස්ට් වගේක් තිබ්බා. තව මේකේ රන් ඩීටේල්ස් නැහැ. බාගට තියෙන පෙන්ඩින්. ඉතින් ඒ සර්වර් දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ සර්වර් කුරුණෑගල ඉන්න ප්‍රසිද්ධ පායලොඩි ටීචර් කෙනෙක්. ඔය වගේ පොඩි පෝස්ට්ස් වගේ හදාගෙන හිටියා. මේ අපේ යාළුවෙක්ගේ එකක් මේක පොඩි ඉන්වොයිස් එකක්. කැම්පස් එකේ වැඩ වගේ උත් තිබුණා. ඒවත් කර හිටියේ මේ අසයින්මන්ට්. ඉතින් අසයින්මන්ට් කරන්නත් ඕනේ වැඩක් තියෙනවා. පොඩි වගේක් තියෙනවා. මේ තමයි අසයින්මන්ට් එක. ඉතින් මේකලා C#. ඉතින් ඔයාලා දන්නවනම් C# ඉගෙන ගන්න හොඳ YouTube channel එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මොකද මට C# පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. C# වත් මම කලින් කරලා නැහැ. ඉතින් මම හිතුවා පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් කවුරුන් දන්න ඉන්නවා නම් YouTube channel එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔව් මම වැඩි කතා කරගෙන ඉන්න. ඉතින් හෙට දිනනවා ක්‍රිකට් මැච් එකක්. ඒකට යන්න ඕනේ. තව පොඩි අමුතු බාණ්ඩයක් හම්බුණා වල. ඉතින් මේක අපේ ගෙදරින් අයියා කෙනෙක්ගේ ඩ්‍රෝන් එකක්. DJI Mini 3. ඔව් DJI Mini 3 එක. ඉතින් හෙට දිනවා මරු ඉවෙන්ට් එකක්. හෙට දිනවා ක්‍රිකට් මැච් එකක්. මෙහෙ ඔස්ට්‍රේලියාවල අපේ ගෙදර ඉඳලා පොඩි දුරයි. ඉතින් මම හිට යනවා ක්‍රිකට් මැච් එකට. අපේ මම වැඩ කරන දන අයියා ඇහුවා ශ්‍රී ලංකන් පුළුවන් දිග. මම කිව්වා හා කියලා. ඉතින් මම යනවා හෙට මැච් එකට. මෙසේජ් දානවා. මම හිතන්නේ
විනාඩියක් ඉන්න කතා කරලා එන්න. ඉතින් හෙට ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් වෙයිද දන්නේ නැහැ. තියෙන රෙස්ට්‍රික්ෂන්ස් එක්ක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් හෙට ක්‍රිකට් මැච් එක ෆිල්ම් කරන්න අනිවාර්යෙන් ෆිල්ම් කරනවා. ආරට ඒක අරන් එනවා මම. එතකොට ඒ වීඩියෝ තව වීඩියෝ එකක් හම්බ වෙනවා වැටෙනවා channel එකට. ඒ එකක්. ඉතින් අද වීඩියෝ එකේදී ලොකු දෙයක් නැහැ. මම දවස් දෙක තුනක් දවස් දෙක තුනක් කරපු වීඩියෝස් කරපු වැඩ ටික තමයි වැඩ ටිකක් කරගත්තා. ඉතින් ඒ වැඩ වලින් ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් මම හිතනවා ගන්න දෙයක් ඇති කියලා. මොකද මම ලොන්ඩ්‍රි එකට ගියා. මේ අපේ වොෂින් මැෂින් එකටලා ලොන්ඩ්‍රි එකට ගිහිල්ලා ඇඳුම් ටික හොදගත්තා. එතකොට කොහොමද ලොන්ඩ්‍රි එකට ගිහිල්ලා ඇඳුම් හොදගන්න කියන්නේ. ඉතින් මේ පොඩ්ඩක් වෙනස්නේ සිස්ටම් එක. මමත් ගිහිල්ලා පොඩ්ඩක් එහෙම ඔඩ්ඩ එහෙම වුණා. ලොකු අවුලක් නැති වැඩ ටික කරගත්තා. හරි මම වැඩි කතා කරන්නේ ටක් ගාලා අපි වීඩියෝ එකට යමු. එහෙනම් හම්බ වීඩියෝ එකෙන් ජය වේවා. I used to suck on the crayon as well. ඉතින් පවර් කෝඩ් එකක් ඕනෙලා තිබුණා. ඒක ගත්තා. මේක සෙට් වෙයි කියලා හිතනවා. බලන්න ඕන. මොකද දැන් බඩු ටිකක් තියෙනවනේ ගහගන්න ෆෝන් එක charge කරගන්න එකක් ඕනේ. ඊට පස්සේ පොඩි තියෙනවා මේ මොනිටර් එක ඕන වෙනවා. මේම ඉතින් තියෙනවනේ ඒකයි මේකක් ගන්න ඕනේ අවශ්‍යතාවය තිබුණා. ඉතින් ගත්තා. ඉතින් මෙහෙ වැඩ කරනවා නම් මේ වගේ සේෆ්ටි ජැකට් එකක් ගන්න ඕන. ඒ සේෆ්ටි ජැකට් එක අරගෙන ඇදගෙන තමයි වැඩ කරන්න පුළුවන්. ඉතින් හුඩීස් තියෙනවා ගොඩක්. මේ ඇඳුම් ටිකක් ක්වොලිටි තමයි කිව්වොත් මේකේ මාට් එකේ සාමාන්‍ය ඇඳුම් ටිකක් টপ රේටඩ් ඒවා තියෙන්නේ. ඉතින් ඔයාලා ඇඳුම් අරගෙන ඉන්න නැත්නම් ලොකුවට කේ මාට් එකට ඇවිල්ලා ඇඳුම් ගන්න පුළුවන්. මෙහි මහා ගණනුත් නෙමෙයි ඉතින් තියෙන්නේ. ෂේප් affordable. කැප් එකක් බලවල හිටියේ මේ කැප් එකක්. මොකද වැස්ස ඕගාලා වහිනවා ඉවරයක් නැහැ. ඉංග්‍රීසාවක් හැදුනොත් කෙලවෙනවා. ඒවා නම් සෙට් වෙන්නේ නැහැ වගේනේ. නිකන් අර නිකන් ක්‍රීම් කලර් එකක් වගේ මේ ජැකට්ස් එහෙම තියෙනවා. සුපිරි ජැකට්ස් තියෙන්නේ ඉතින්. මේ අර වින්ටර් මේක මම මේ මෙන්ස් එකනේ ඕ මෙන්ස් එකේ. ඉතින් ක්වොලිටි ඇඳුම් සොක්ස් තියෙනවා නැති දෙයක් නැහැ. ඉතින් මෙන්න තියෙනවා කැප්ස්. අවුලකුත් නැහැ වගේ. කැප් එකක් මොකද්ද ගන්නේ? ඒක නම් ෂේප් වගේනේ. අම්මෝ $10යි. sorry. මේ තියෙන්නේ මේ ගිෆ්ට්ස් කාඩ් ආඩේ.
මම මේ හොට්වීල්ට එකතු කරන්නේ හොට්වීල්ලෙකුත් ගන්න ආසාවත් තියෙන හොට්වීල්ස් මෙවන ලොකු ගණන්න ඩොලර් 2යි ඩොල 14 පොඩ්ඩක් ගණන් වැඩි ඩොල 2ට තියෙන පොඩිපොඩිය ආතල්ල මේ පිත් ඉතින් තාම ඉතින් පොඩිම් වගේ තමා මේ කාර්වලට ආසයිති මේක නම් ආතල් වගේ If you have a One Pass or Flybuys card, please scan it now. Unknown item. Put item aside and touch OK. Please place item in the bagging area. sorry Flybuys cards is accepted. oh this side all right බරුඩි ගත්තා ඉතින් දැන් කැප් එකකුත් ගත්තා මොකද කැප් එක නැතිඳ දැන් යන්න ඕනේ නොක්ස් වලට මොනිටර් එකක් බලන්න ෂුවර් නෑ ඉතින් සෙට් වුණොත් ඉතින් එකක් ගන්නවා ගත්තා ඉතින් එන්න තමයි ඉතින් බලමු ඉතින් මම ගත්ත බරුඩි ඉතින් කේමාට්ටේ වඩු මරු මේ ක්ලෝස් උත් තියෙනවා හැමදේම තියෙනවා එකකින් මම අද ගත්තා වයර් කෝඩ් එකක් ගත්තා මොකද ප්ලග් කරන්න ගොඩක් දේවල් තියෙන හින්දා ඊට පස්සේ ආයෙ ගත්තා කැප් එකක් ගත්තා ඊට පස්සේ ඔව් මොනිටර් එකක් අරගෙන ආවා ගැම්මඩ රෙඩි කරගන්න කැම්පස් එකේ වැඩක් තියෙන හින්දා මේ අඩුවට තිබ්බේ 100 ගාන කියන්නේ කලින් 200 ගානකට තිබ්බයක් ක්ලියරන්ස් දාලා ඉතින් ටක් ගාලා ගිහලා ඒක අරගෙන ආවා තිබ්බ අන්තිම එකලු ඉතින් අපි මේක අන්බොක්සිං වීඩියෝ ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු ඕකේ ඩිරෙක්ට් නම් ඕන වෙලා තිබුණා මොකද මේ කැම්පස් එකේ වැඩක් තියෙනවා දැන් channel එකක් පටන් ගත්තා සහ මේ මම ෆ්‍රීලාන්සින් වැඩක් කරගෙන යනවානේ ඉතින් මම හිතුවා මොනිටර් එකක් ගන්න ඕනේ කියලා මේ JB Hi-Fi එකේ තිබ්බා සේල්ස් දාලා අඩුවට ඉතින් මේක මේ ගන්න ඇත්තටම ලාභයි මටත් අයියා කෙනෙක් කිව්වේ මෙහෙමයි මගේ සේල්ස් දාලා තියෙනවා ගන්න කියලා ඉතින් මම ටක් ගාලා ගිහලා අරගෙන ආවා මොනිටර් එක පර්චේස් කරන වීඩියෝ ගන්න නැති වෙයි මොකද මට ඒ වෙලේ මම මූ තරන් ගියේ නැහැ බෑග් එකක්වත් ඉතින් අතාවඩු පොඩි වගේ බඩුවක් ගත්තා කේමාට් එකෙන් මේ එකත් අරගෙන මේ මොනිටර් ගන්න ගියාම මොනිටර් ටික ලොකුයිනේ ඉතින් ඒක අරන් ඉන්න ඔක්කොම අපේ වීඩියෝ ගන්න පොඩ්ඩක් අමාරු නා ඉතින් බුක් කරලා ඉතින් මේක LG මොනිටර් එක මේක ටික හොඳයි මේක ක්ලියරන්ස් දාලා තිබුණා මේ ඉතින් දැන් වෙලාව 3:26යි ආරයන් නැති හින්දා ඔක්කොම බස් වල ගිහලා කරගෙන ආවා ඉතින් මේ දින්නේ ස්කරින් පස්සේ ලුක් එක මොනිටර් එකක් ගත්තා අපි ආම්දුරඩි ඉතින් මම මේක බිමට ගන්නද අම්මට පොඩි ඒක මට්ට කොලිටිනේ ඒක මවුන්ට් වෙන්නේ දැන් ෆිට කරන්න ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් වගේ එළෝ අයියේ මේ පොඩි දවල්ක් ඕනේ මට මේ ස්ක්‍රූ ප්‍රින්ටර් එකක් තියෙන කෙනෙක් කියන්නකෝ ස්ක්‍රූ ප්‍රින්ටර් එකක් වවත් එනදීමක් දීලා ලැගි අම්මෝ ඒක ඇදී ගියා නැත්නම් JB Hi-Fi තිබ්බා වෙන්න බාණ්ඩේ Did you wait too long? Tell him that you love him, but he's already gone, darling. Did you make two wrongs? Know that daddy never made it right before, darling. You were never made to be the judge, darling. You never changed, just wait for me to budge, darling. It's feeling like a cold dog winning, the sun still behind. රයිට්
ලොන්ඩරි එකට යන්න ඕනේ ඇතුන් ටික හොදගන්න නැත්තම් ඇතුන් නැහැ ඇත්තටම මේ දවස්වල වින්ටර් එකකින් දා වෙලෙන්නෙත් නැහැ කාර් එකට තියම් වරද ඇද්දාගත්තු ලෝකේෂන් මේක ලොකු දුරක් නෑ විනාඩි 6යි වෙන්න ආයේ බස් එකේ ඉතින් අරන් යන්න බෑනේ ඉතින් මේ තමයි මගේ ෆස්ට් ලොන්ඩරි විසිට් එක මම කවදාවත් එහෙම ලොන්ඩරි එකට ගිහිල්ලත් නැහැ එහෙම ලොන්ඩරි එකකින් හොදගෙනත් නැහැ ඉතින් මේ තියෙන්නේ මගේ කාර් එක මගේ නෙමෙයි මම ඉතින් රෙන්ට් එකට ගත්ත එක මරු කාර් එක මේක නෙවෙයි රිවර්ස් එකක් ගහ ගන්න ඕනේ ගේ ළඟට ඉතින් මේකේ හොඳම සීන් එක කකුලට තමයි බ්‍රේක් එක මේ හෑන්ඩ් බ්‍රේක් එක මේ තියෙන්නේ මේක දන්නවනේ ඉතින් කියන්නේ දන්නේ මේ ක්ලච් එක නෙවෙයි මේ තියෙන හෑන්ඩ් බ්‍රේක් එක ඉතින් මේකේ කකුලට තමයි හෑන්ඩ් බ්‍රේක් එක තියෙන්නේ අරුම් පුදුම කාර්යයක් හරි තැනට ආවා දැන් මෙතන මම රිවර්ස් එකක් එහෙම ගත්ත ගැම්මට මම ගන්න බෑ මොකද අර ටික උස්සගෙන යන්න ඕනේ කැම්මට ගහගත්ත රිවර්ස් එක මරු බාණ්ඩයක් තියෙනවා මෙතන මේ අනාගතයේ දවසක මේක තමයි කාර් එක දැනට තියෙන්නේ මේක ඒකත් රෙන්ට් එකට වදින්න අපි බලමු නේ මොකද එන්නේ කියලා බලමු මම කැමරාව තියලා යන්නේ ඉතින් ලොන්ඩරිට ගිහලා ඇතුන් ටික හොදගෙන ඇවිල්ලා හම්බෙමු ජය වේවා ඉතින් ලොන්ඩරිය නම් හොදගත්ත ඇතුන් ටික දැන් ඩ්‍රයි එකට දාලා තියෙන්නේ මට ඒ ටික නම් කරගන්න බැරි වුණා මොකද රෙදි ටික උස්සගෙන යන්න කැම් එකයි දෙකක් කරන්න බැරි හින්දා පොඩ්ඩක් වැඩේ ඩේන්ජරස් මේක අතෑරුණොත් එහෙම වීඩියෝ කරන්න දින ටිකක් නැති වෙනවා ඉතින් මේකට පෙන්නන්න ඩ්‍රයි එක සහ ස්ටෙප්ස් ටික කොහොමද කරගන්න කියලා මෙතෙන්ට ගියා ගිහිල්ලා ඔයාගේ ඇඳුම් ටික ඉස්සෙල්ලාම අදාළ එකට දාගන්න ඕනේ වොෂ් නම් වොෂ් ඩ්‍රයි නම් ඩ්‍රයි කියලා ඒක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ වොෂ් එකට ගියොත් වොෂ් එකට ගිහිල්ලා ඔක්කොම ටික දාගෙන මේ නම්බර්ස් තියෙනවා මෙහෙම ගහලා මේ වගේ මේ නම්බර් එක මෙතනින් මෙහෙම සිලෙක්ට් කරලා ඒ අදාළ ගාන කියලා ඔයාට රෙඩි කරගන්න පුළුවන් lazy oh මේ වේස් කියලා ඇප් එකක් තියෙනවා WASC මම යටින් දාන්නම්. ඉතින් මේ ඇප් එක දාගත්තට පස්සේ කිසිම අවුලක් නැහැ. මොනවාද හැම දෙයක්ම පේනවා ස්පීඩ් කැමරාස් ඊට පස්සේ ඔය පොඩ්ඩක් ඉන්න ස්පීඩ් කැමරාස් ඊට පස්සේ ඔය ඉන්න ස්පීඩ් කැමරාස් ඊට පස්සේ It's feeling like a cold dark winter and the sun still behind the trees. Yeah. She asked me if I had another minute and I didn't have the heart to leave. One day I'll be everything you ever wanted. Until then I'll be out here fighting like it's nothing. Through the cold dark winter. Did you say good?
goodbye, knowing damn well everybody gon' die someday. Did you waste my time, knowing damn well we can press rewind? One day I'll be everything you ever wanted. Until then I'll be out here fighting. Hate it when my doubts and my fears swell up like the ocean. It feels like I could drown in my tears. Everything's overflowing. Scared that I won't get it right, get it right. My nerves are working overtime, overtime. ස්පීඩ් එක 100යි. අර චෙක් එන්ජින් එක. I hear you been asking about me, where I've been and where I sleep. It's hard to find me if you really want to. Turns past that takes a cool sign. Same ball cap, same moon boots. Trying to outrun the thought of you, but understanding the truth don't stop. You can't live in a town this small. You can change your mind, but not your past. Every mountain